යාළුවනේ ඉතින් අද අපි යන්නේ වෙසක් බලන්න. දැන් ඉතින් අපි යන ගමන් ඉන්නේ. අපි එහෙනම් ගිහිල්ලා හම්බෙමු. යාළුවනේ දැන් නම් තැනට නම් ඇවිල්ලා ඉන්නේ. අපි දැන් ඈතින් පේනවා වෙසක් කලාපයට යන තැන. ඉතින් අපි දැන් එතනට යන ගමන් ඉන්නේ. අපි එතනට ගිහිල්ලා හම්බෙමු එහෙනම්. දැන් අපි ඉන්නේ මහර වෙසක් කලාපයේ ඇතුල් වෙන තැන. ඉතින් අපි දැන් යන ගමන් ඉන්නේ. කට්ටිය නම් වැඩි දෙවෙනි දවසේ ගියේ යාළුවනේ. ඉතින් මෙතන තියෙන අපිට දැකපු පළවෙනි කූඩුව. ඒක අවුලන්නේ නැහැ. ලස්සනට තියෙන කැරගෙන කූඩුවක් ඒක. හංසයෝ ඉන්න ලස්සනයි යාළුවනේ. ඉතින් අපි වෙසක් කූඩුව බලලා අපි දැන් වෙන වෙසක් කූඩුවක් බලන්න ගියා යාළුවනේ. ඉතින් මේ තියෙන්නේ මම දැකපු ලස්සනම කූඩුව. දැක්කත් දන්නේ නැහැ. එතන කට්ටිය වැඩි නිසා මට හරියට වීඩියෝ කරගන්න බැරි වුණා යාළුවනේ ඒක. ඒක මහර බන්ධනාගාරයේ හදපු කූඩුව යාළුවනේ. ඒක ලස්සන යාළුවනේ ඉතින්.
ජීවිතේ ජය ගන්න මෙලොවත් ජය ගන්න සාරිකාදනම් දෙක කිසිම ගෑනු ළමයෙක් කැමති වෙන්නේ නැහැලු අනේ පාව මං කැමති ගෑනු ළමයෙක් ලැබුණ බැලුවා අය එතුමාගේ ආගමික ජන්මදා මේ තියෙන අපි ඉස්කෝලෙන් හදපු විසක් කූඩු යාළුවනේ. පේනවාද? අපි ඉස්කෝලේ අයියලා ඉන්නවා. ඉන්න අපි ඉස්කෝලේ නම තියෙනවා. මේ තියෙන්නේ අපි ඉස්කෝලෙන් හදපු කූඩුව. හොඳයි නේද? කමෙන්ට් එකක් දාගෙන යන්න අපි ඉස්කෝලේ කූඩුව ගැන. අපි එන ඉස්සර කූඩු බලන්න යමු. යාළුවනේ දානවා සෙනඟ ටිකක් වැඩි යාළුවනේ පේනවනේ සෙනඟ ගොඩයි හිමීට නම අවුරුද්දෙන් තමයි වීඩියෝ කරේ අර ඈතින් පේන්නේ තොරණක් ඒ තොරණ මාර ලස්සනයි යාළුවනේ අපි එහෙනම් ඒ තොරණ ළඟටම ගිහිල්ලාම හම්බෙමු මල් පිට නැත බැලේ මැදි හඳ දුන්නේ තුමාරුරෙන් මම අමානිවන් සුවමයි පැතුවේ යාළුවනේ අපි තොරණ පාර අතරතුරදී අපිට පොඩි නංගි බබි සෙට් වෙන නටන බලන්න යාගේ නටුම ලස්සනයි නේද කමෙන්ට් එකකුත් දාන්න යන්න එතැන් සිට උන්වහන්සේ වැඩ සිටි සෑම තැනකම වෙස්පුර සුපසින් පූජා කළ සෝමසේ කිසිදු අඩුවක් නොවුණා. මේ මහා කරුණාවෙන් සහ අසිරිමත් පුණ්‍ය මහිමයෙන් උන්වහන්සේ ඒ උතුම් රහතන් වහන්සේගේ අසිරිමත් පරිනිර්වාණය පවා රෝහිණී නදී මැදේ අහස් කුසේදී තේජෝ බලයෙන් සිදු වූ බව බෞද්ධ ඉතිහාසයේ ලියවිය තියෙනවා. අපෝව මේ නිත්‍යමල අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ධර්ම භාණ්ඩාගාරික මෙන්ම ආත්මපස්ථායක දුරවැඩරු ආනන්ද මහරහතන් වහන්සේ යාළුවනේ ඉතින් දැන් අපි මේ ධාතුන් වහන්සේලා බලලා අපි දැන් යන ගමන් අපි යන ගමන් දැක්කා මේ වීදි නාට්‍යයක් තියෙන. ඉතින් අපි ඒක බලන්න ගියා. මේ තියෙන්නේ වීදි නාට්‍යෙ. බලන්නකො ඉතින් ටික වෙලාවක් නම් තියෙනවා මේක. ඔයගොල්ලෝ බලන්න.